අර ඉන්ධන මිල රුපියල් 1000ට නෙවෙයි රුපියල් 5000ට ගියත් අපි ලබන පාරත් මාලිමාවට තමයි ඡන්දෙ දෙන්නේ කියන පකිස් බූරුවන්ට මේ කියන්නේ. තොපි හිතන්නේ ඉන්ධන මිල රුපියල් 1000ක වගේ මිලකට ගියොත් මේ රට සුඛිත මුදිත තත්යකට පත් වෙයි කියලාද? අර උඹලා විපක්ෂයේ ඉද්දි කිව්වා වගේ ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න පුළුවන් තැනකට එයි කියලාද හිතන්නේ? ඒ වගේම බඩු නැතුව බඩු ගන්න පුළුවන් කියලා තොපිලා හිතන්නේ. අනේ ඉතින් පකිස් බූරුව ටික මොකක් හරි පක්ෂයකට තියෙන ලැබිකමට ගොන් ටෝක් දාන්න එපා යකෝ. දැන් මේ වෙද්දි රුපියල් 400 දක්වා 400 එහෙම නැත්නම් 398 දක්වා ඉන්ධන මිල වැඩි වෙලා මේ ඇති වෙලා තියෙන අර්බුදයට මුහුණ දෙන්න රජයේ දතකට විකාගෙන වැඩ කටයුතු කරනවා. තොපිලා හිතන්නේ රුපියල් 1000ට විතර ඉන්ධන මිල වැඩි වුණොත් මේ රට සුඛිත මුදිත වෙයි කියලාද? ඈ උඹලට මතකද තොපි ඒ දවස්වල මේ දැන් ජෙබයියෝ වෙලා ඉන්න බයිකාඩර් එක ගෝඨාභය රාජපක්ෂව බලයට ගේන්න කටයුතු කරද්දී කියපු දේවල් තොපිට මතකද? කොහොමත් තොපිට ඉතිහාසයේ තනින් තන අමතක වෙච්ච සිදුවීම් තියෙනවා. තොපිලව මතක් කරන්නත් කැමති නැහැ. තොපිලට ඉතිහාසයෙන් මතක අර බංකොලොත් වෙච්ච අවුරුදු 2 විතරයි. පොඩ්ඩක් මතක් කරපන්. තොපිලා ගෝඨාභය රාජපක්ෂ ගේද්දි තොපිලා මොනවද කිව්වේ? රට ජාතිය ආගම බේරගන්න කණ්ඩ බොන්න නැතත් රටක් ඕනේ කියලා තමයි ඉන්න රටක් ඕනේ කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාවේ. එහෙම බලයට ගෙනල්ලා ගෝඨාභයගේ අසාර්ථක පාලනයත් එක්කම ගෑස් ටික ඉන්ධන ටික පොර ටික කරන්ට් එක නැති වෙද්දි තොපි තමයි ඉස්සරෝම ඔය බයි කාඩර් එක ජෙබයි කාඩර් එක උඹලා තමයි ඉස්සරෝම පාරට බැලලා ගෝඨාභය රාජපක්ෂ වෙලන්න කටයුතු කරේ අර්බුදයේ හදටම දැනෙද්දි. උඹලා හිතන්නේ රුපියල් 1000ට ඉන්ධන මිල වැඩි වුණොත් අර්බුදේ උඹලට දැනෙන්නේ නැති වෙයි කියලාද? ඔය ඒ දවස්වල දැනුණා විදියට උඹලට දැනෙනවා. එතකොට ඔය කියන සුරංගනා කතා උඹලා එදාට කටයුතු කරන්නේ නැහැ කියන විදියට. ගෝඨාභයටත් ඒ වගේ තමයි වුනේ. මිනිස්සුන්ව විශ්වාස කරා බලය තියාගෙන ඉඳී කියලා හිතුවේ හැමදාම ගන්න තීන්දුව වලට මිනිස්සු එකඟ වෙයි කියලා හිතුවේ හැමදාම. පීඩනය වැඩි වෙද්දි දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා යකෝ. තොපි ඔය එක් පක්ෂයක් වෙනුවෙන් කඩේ ගිහිල්ලා ගොන් ටෝක් දැම්මට මිනිස්සු පොදුවේ දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා පීඩනය. රුපියල් 1000ට ඉන්ධන මිල වැඩි වුණොත් ඇති වෙන පීඩනයේ ආර්ථිකයට තොපිලට හිතා ගන්නවත් බැරි වෙයි. මේ වෙද්දිත් රජය බොහොම අමාරුවෙන් ඩොලරය පාලනය කරගෙන මේ මැච් එක ගහගෙන යන්නේ. අනික මුන් ගත්තෙත් අර පෞගේ රජයන් ගත්ත තීන්දුව තීරණ ටිකම තමයි මේ රජයත් ගත්තේ. හැබැයි මුන් විපක්ෂයේ ඉද්දි කිව්වේ මේ වගේ තීන්දුව තීරණ ගද්දි මේ වගේ තීන්දුව තීරණ ගන්න රජයක් ඕනේද කියලා ඇහුවා. හැබැයි ඒ තීන්දුව තීරණ ටිකම තමයි මුමුත් අරන් මේ ආර්ථික ඉස්සරහට වර්ධනය කරගැනීමට මේක ස්ථාවර කරගැනීමට කටයුතු කරන්නේ. QR ක්‍රමය ඔත්තේ දින සහ ඉරට්ටේ දිනවල ඉන්ධන ලබා දීම, ඉන්ධන මිල ඉහළ ඇරලා ඉල්ලම සඳහා ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම අඩු කරලා තියෙන්නේ. පහුගිය රජයනුත් මේ දේවල් තමයි කරේ. ජනතාවට ප්‍රධාන වශයෙන් බරපතල උපයක. ඒ වගේ තත්ත්වයක් උඩ මේ පුංචි මුදල් මිල ප්‍රාසයකින් ඉන්ධන මිල වැඩි වෙලා තියෙද්දි 398 දක්වා මේ වෙද්දි වැඩි වෙලා තියෙද්දි ඩීසල් මිල 300 ගණන් 400 ගණන් විතර වැඩි වෙලා තියෙද්දි රුපියල් 1000ක් දක්වා වැඩි වුණොත් එහෙම යකෝ තොපි හිතන්නේ තොපිලට මේ රටේ ආර්ථිකයට වෙන දේ තොපිලට හිතා ගන්නත් බැරි වෙයි. මේ වෙද්දිත් අපේ අපනයන ශේෂ්ත්‍රයට විශාල ලෙස බලපාලා තියෙනවා. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයට විශාල ලෙස බලපාලා තියෙනවා. ඩොලරේ ඉපයීම ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ වෙද්දි ඉන්ධන සඳහා වියදම් කරන ඩොලර් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මොකද ඩොලරේ අගේ වැඩි වෙලා ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් උඩ යකෝ පකිස් බූරුවෝ ඒ වගේ තත්ත්වයක් උඩ උඹලා හිතපල්ලා රුපියල් 1000ට පෙට්‍රල් මිල ඉන්ධන මිල ගියොත් එම මේ රටේ භාණ්ඩ හා සේවා සමස්තයම වැඩි වෙනවා. උද්දමනය අතිශය ඉහළ යනවා. මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ට ආය සමතලා වෙනවා. ඒ වගේම විශේෂයෙන් වදින්නේ මාස් පඩි ගන්න රජයේ සේවකයන්ට ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන්ට මාස් පඩි ගන්න. මොකද උද්දමනයේ පීඩනය දරා ගන්න බැරි වෙනවා මිනිසුන්ට 1000ක් දක්වා ඉන්ධන මිල වැඩි වුණොත්. මේ වෙද්දිත් රජයේ සේවකයෝ රජය ගැන ඉතාමත් අප්‍රසාදයෙන් ඉන්නේ. තොපිලට ඕක පේන්නේ නැහැ. මොකද රජයේ සේවකයෝ මේ වෙද්දිත් අප්‍රසාදයෙන් ඉන්න හේතු කාරණා ගොඩක් තියෙනවා. එකක් විදුලි බල මණ්ඩලයේ වුණ ප්‍රශ්නේ. උඹලා උත්තර දෙන්නම් කිව්වෝ ඔය වගේ නෙවෙයිනේ. ඒ වගේ ප්‍රශ්න වලට ඒ වගේ මේ වෙද්දි උඹලා කියපු පොරොන්දු වුණ ආකාරයට නෙවෙයිනේ කටයුතු කරන්නේ. අර 100 පුළුවන් ශ්‍රී ලංකා කියලා ගෙනාපු ප්‍රතිපත්ති ගොඩනගපු අර ඒකට දාගත්තේ ෆවුන්ඩේෂන් එක උඩ උඹලගේ අර පුනරුද්දෝගයක් කියන අර ප්‍රතිපත්ති ප්‍රකාශන අහවල් පැත්තේ ගාගෙන 100 හදපු 100 දාපු ෆවුන්ඩේෂන් එක උඩ උඹලා බිත්ති උඩ නගගෙන යන එක තමයි ගොඩනගන එක තමයි මේ කරගෙන යන්නේ. ඉතින් ඒක දැන් මේ වෙද්දි රජයේ සේවකයෝ හොඳට දන්නවා. තොපිලගේ තනිකර බොරුව තියෙන්නේ පච විතරයි තියෙන්නේ. විපක්ෂයේදී කියපු සුන්දර උත්තර දාර්ශනික දේවල් මේ වෙද්දි නැහැ කියලා රජයේ සේවකයෝ නෙවෙයි සමස්ත පුරවැසියම දැනගෙන ඉන්නේ. ඔය ටිකක් අර මේ රජේ ඩාමර්ලාගේ එහෙමත් නැත්නම් ඔය ඉන්නේ උන්ගේ පුක හොදන සට්ටැමියෝ ටික විතරක් මේ වෙද්දි ඔලුව උඩ තියාගෙන ඉන්න බවක් නම් අපි දන්නවා. ඒ වගේම ෆේක් account බලකාය නම් ඔලුව උඩ තියාගෙන ඉන්න කියලා අපි දන්නවා.
මේ වෙද්දිත් රජයේ සේවක අතිශය අප්‍රසාදයට පත් වෙලා තියෙන. නමුත් ඔවුන් කටක් කැරලා එහෙමත් නැත්නම් සමාජ මාධ්‍යයේ ඔවුන්ගේ මේ අප්‍රසාදයේ රජයට පළ කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද තොපේ ඉන්නවා රාජ්‍ය ආයතනවල තුල අර කුහක උද්දච්ච පඬිත මරිමෝල් සෙට් එකක්. මොකද උන්ට බයයි. ඔවුන් පලිගයි විනයානුකූල ක්‍රියාමාර්ග ගයි රස්සාව කරන තැන කටයුතු කරන්න බැරි වෙයි කියලා හැඟීම නිසා රජයේ සේවකයොත් මේ වෙද්දිත් ඉතාමත් නිශ්ශබ්දව ඉන්නවා. නමුත් බලපං ඊළඟ මැතිවරණයේදී තොපිලට රජයේ සේවකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හොඳට බලාගෙන ඉඳපල්ලා. තොපිලා හිතන්නේ මේ ඉන්නේ සුන්බුන් විපක්ෂයක් මුන් එක්ක අපිට ගේමක් නැහැ. ලබන පාරත් අපි දිනනවා අපි දූෂණ නැහැ වංචා නැහැ හොරකම් නැහැ කියලා බෝඩ් එක ගාගෙන ඉඳලා විතරක් අපිට දිනන්න පුළුවන් වෙයි කියලා මේ රටේ මොන අර්බුද තැනකට මේ රට තල්ලු වුණත් උඹලා හිතන්නේ අපිට දිනන්න පුළුවන් වෙයි කියලා. බලාගෙන ඉන්නකෝ ඉතිහාසයේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.